channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් වෙනද වගේ මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. මම හිතනවා අනිත් වීඩියෝස් වගේම මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේ වෙද්දි මගේ channel එකේ ගොඩක් පිරිසක් එකතු වෙලා තිනවා. ඉතින් ඒ හැම දිනාටම බොහොම ස්තුතියි සහ දිගටම මගේ වීඩියෝස් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ channel එක වටා ගොඩක් එකතු වෙලා ඉන්නේ තවත් channels කරන අය. ඉතින් ඒ අයටත් මම සුබ පතනවා සහ මම යාළගේ වීඩියෝස් බලනවා. ගොඩක් channels වලට මම එකතු වෙලත් ඇති. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන් මම subscribe කරපු නැති කෙනෙක් නම් ඔයාලා මම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. කාලෙක ඉඳන් හිතපු දෙයක් තමයි අපේ ගෙදරට අලුත් පෙනුමක් ගන්න අපේ වැරන්ට් එක වෙනස් කරගන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා මම හිතුවා මෙන්න මේ විදිහට ගාඩන් එක එහෙමත් නැත්නම් අපේ වැරන්ට් එක වෙනස් කරොත් ගෙදරට අලුත් පෙනුමක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා කියන්න මේ වෙනස කොහොමද කියලා. ඒ අතරේ මං කියන්නම් වැරන්ඩ් එක වෙනස් කරගන්න අයිඩියා එකක් විදිහට කොහොමද මම මේ දේවල් වෙනස් කරගත්තේ කියලා. ගොඩක්ම මේ වැඩේට මම පාවිච්චි කරේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස්. ඉතින් ඔයාලා බලන්න කොහොමද මම මේක වෙනස් කරලා තියෙන්නේ කියලා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලින් තමයි මේ විදිහට වැරන්ඩ් එක වෙනස් කරගත්තේ. මෙන්න මේ අත්ත අපි වීසි කරන්න දාලා තිබ්බ එකක්. හැබැයි බලන්න ඒකිනුත් 아무තු ලස්සනක් මේකට ඇවිත් තියෙනවා. ඉතින් ඒ තිබ්බ විදිහට වඩා පොඩ්ඩක් වෙනස් කරලා මේ අත්ත අපි මෙන්න මේ විදිහට ඉස්සරහින් තිබ්බා. ඒකෙත් 아무තු ලස්සනක් තියෙනවා. ගාඩන් එකටයි වැරන්ඩ් එකටයි දෙකටම ලස්සනක් තියෙන මේ බොගන්විලා පැල නම් මාරම ලස්සනක් තියෙන්නේ. මේ මල් වලට මම මාර ආසයි. ඒකේ තව වර්ග ගොඩක් තියෙනවා. රස වෙලාවක ඉමිදුලකම ලස්සන වගේම වැරන්ඩ් එකේ ලස්සනට කැපිලා පේනවා. එන්නකො අපි වැරන්ඩ් එකේ තියලා තියෙන ඇන්තූරියම් පැල ටික බලන්න. මෙතනත් ඇන්තූරියම් වර්ග ගොඩකින් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි වැරන්ඩ් එකේ ඇන්තූරියම් පැල ටික තියලා තියෙන්නේ. ඊළඟට මම පෙන්නන්නේ අපි වැරන්ඩ් එකට තවත් ලස්සනක් එකතු කරන මෙන්න මේ තනකොලේ. ඒක මාරම ලස්සනයි. ඒක ගාඩන් එකට වගේම වැරන්ඩ් එකටත් අමුතුම රිච් ලුක් එකක් දෙනවා. අපි ගාඩන් එකේ වවලා තියෙන මල් වර්ගත් මේ වැරන්ඩ් එක ලස්සන කරන්න උදව් වෙනවා.
මෙන්න මේ ලියකුඩුළු වර්ග ටිකිනුත් අපි අපේ වැරැන්ඩ එකට ලස්සනක් එකතු කරගත්තා. වැස්සට පස්සේ මම මේ වීඩියෝ එක ගන්න හිතුවේ මෙන්න මේ වගේ ලස්සනට මට ඔයාලට මෙන්න මේ මල් පෙන්වන්න පුළුවන් වෙන හින්දා. මොකද එතකොට වතුර වැටුණාට පස්සේ හරිම ෆ්‍රෙෂ් එකට හරිම ලස්සනට ඔයාලට මට මේ ටික පෙන්වන්න පුළුවන්. ඊළඟට මම පෙන්වන්නද මම පිපෙනවට ආසම මල් වර්ගයක්. මෙන්න මේක. මෙන්න මේකට මම මාර ආසයි, මාරම ලස්සනයි ඒක. අමුතුම හැඩයක් තියෙනවා මේ මල් පොකුරේ. ඉතින් ඔයාලා ගාව මේ මල් තියෙන්නම ඕනේ නැහැ. ඔයාලා ගාව තියෙන මල් වලින් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ වැරැන්ඩ එකට, ගාඩන් එකට වගේම ගෙදරටත් ලස්සනක් එකතු කරගන්න. එන්නකො මේ ඇන්තූරියම් පැලේ බලන්න. මේක එකම පඳුරේ වුණාට එකම වර්ගයේ වුණාට බලන්න මේකේ මල් එක එක විදිහට හැදිලා තින්නේ. ටිකක් සුදු පාටයි, ටිකක් රෝස පාටයි. පොකුරක් විදිහට හැදිලා තියෙනවා. අනිත් ඇන්තූරියම් මල් වලට වඩා මෙන්න මේ ඇන්තූරියම් මලේ පොඩි වෙනසක් තියෙනවා. ඔයාලා ඒක දැක්කද? මෙන්න මේ පෙන්න විදිහට තමයි අපි අපේ වැරැන්ඩ එක ලස්සනට හදාගෙන තියෙන්නේ. ඉතින් ඒකට ගොඩක්ම අපි පාවිච්චි කරේ ඉන්ඩෝ ප්ලාන්ට් සහ මල් වර්ග. ඒ වයින් තමයි අපි අපේ වැරැන්ඩ එක ලස්සන කරගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ ඔයාලා ගාව තියෙන මල් වලින් සහ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයගොල්ලෝගේ වැරැන්ඩ එක ලස්සන කරගන්න සහ ඔයාලගේ ගෙදරට අලුත් ලුක් එකක් දෙන්න මේකෙන් පුළුවන්. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.